මම තමයි අපේ ගමේ පළවෙනි ෆැෂන් ඩිසයිනර්. මට මතකයි මම ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න ඔපචුනිටි එකක් හොයන කාලේ ලංකාවේ ලොකෝ ෆැෂන් බ්‍රෑන්ඩ් එක ඉන්ටර්විව් ෆේස් කරා. එතෙන්දි එයාලා මගෙන් ඇහුවා ඔයාගේ තාත්තා මොකද කරන්නේ කියලා. මගේ ආන්සර් වුණේ my father is a farmer. හැබැයි ඒ වෙද්දි තාත්තා හොඳ සක්සස්ෆුල් බිස්නස්මන් කෙනෙක්. කරලත් එක්කන කෙටල දෙන්නේ. මට ඒ ඔපචුනිටි එක නැති වුණේ මගේ තාත්තා ගොවියෙක් විදියට මම අඳුන්නලා දීපු එක. Hello sugar boo. Hi baby. නරකට කරන්නේ. මේ අවස්ථාව පිළිබඳව මගේ පර්ස්පෙක්ටිව් එක කිව්වොත් මේක තමයි පන්ති ભેදය කියන්නේ. මං කවදාවත් එයාලගේ ඒ පර්ස්පෙක්ටිව් එකත් එක්ක ආගිව් කරන්න යන්නේ නැහැ. හද්ද පිටිසර ගමක නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගියපු කෙනෙක්දොයි. කොළඹ 7 ඉපදිලා පුංචි කාලේ ඉඳන් රටවල් කීපයකට ට්‍රැවල් කරපු ඔයාගේ මගේ පන්ති ભેදය. දුවන්නේ කඩාගත්තේ. අන්න අපිට පරිස්සමෙන් හම්බිලියක් දන්නේ නැහැ පුතේ. කරක් කරා නම් හරි. අනේ සුදුවම ලස්සන රෝස් මාක් ගැන මතක් කරගන්නු. පරණ කෝ පරණලි පෙන්න. මට දෙන්නවා. මට සීවොට් මෙන්න වරකමුල් අයියෝ ආතිය සුදුවම ආදරේනේ. කාටේ මට ආදරේනේ. ඕ හොලවන්න එපානේ. කවද්ද මේ යාලේ හරි නැහැනේ. බරියන් බරි ගේනවා. ඔලේ බුක් කාසෙන්සෙන් බලය කියන්නේ. ඕක තියලාගේ මහන් අප්පට සිරි අරුන්ජිල්ල පදින්න යන්නේ. අයියෝ කැඩුනනේ. ඔය දන් දින ලාලේගේ සුදු එකේ කාට? කාසෙන් එතකොට මේ යාල කෑල්ල කොහෙද? ලයින් කරානේ. ඔව්. නෑ ජීගේ. කියන්න බෑ වැටෙන වෙලාව කියන්න බෑ හැම